අපි ඔයාලට කියලා දුන්නා බේස් වලේ සිට කොලම් ෂාෆ්ට් එක දක්වා වැඩ කටයුතු කරන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු ෆවුන්ඩේෂන් එකේ ඉදිරි වැඩ කටයුතු කරන්නේ කොහොමද කියලා. අපි කපාගත් අත්තිවාරමේ කාණු ටික කළුගල් දමා පුරවා ලේයර් වශයෙන් දමා ගන්න. ඉන්පසු කුඩා කළුගල් කැබලි යොදා ගනිමින් අපි දාගත් කළුගල් ලේයර් එක හොඳින් කම්පැක්ට් කරගන්න. අපි කළුගල් අත්තිවාරම ඉවර වුණ ගමන් ඊළඟ පියවර ලෙස කරන්න තියෙන්නේ DPC කොන්ක්‍රීට් එක දමා ගැනීමයි. අපි මේ DPC කොන්ක්‍රීට් එක භාවිතා කරන්නේ පොළව යට තියෙන වතුර බිත්ති වලට උරා ගැනීම නතර කර ගැනීමයි. DPC කොන්ක්‍රීට් එක දාගද්දි භාවිතා කරන්න ඕනේ ෆෝම් වර්ක් හරි ස්ටීල් ප්ලේට් වගේ දේවල් දේ. මේකට ගඩොල් භාවිතා කරන්න එපා. ගොඩක් අය මේ ගැන දැනුවත් නැහැ. ෆවුන්ඩේෂන් එකේ පල්ල වෙන්නේ අඟල් 14යිද. ගඩොල් බැඳලා DPC එක දානවා කියන්නේ ෆවුන්ඩේෂන් එකෙන් අඟල් 4ක් අඩු වෙනවා. එතකොට වෙන්නේ සම්පූර්ණ ඒරියා එකටම කොන්ක්‍රීට් වැටෙන්නේ නැහැ. ෆවුන්ඩේෂන් එකේ ස්ට්‍රෙන්ත් එක අඩු වෙනවා. I hope you all now have a clear understanding of the purpose of laying the DPC concrete. මම හිතනවා ඔයාලට දැන් හොඳින් පැහැදිලි වෙන්නේ නැති. DPC කොන්ක්‍රීට් එක දැමීමේ අරමුණ කුමක්ද කියලා. තවත් වැදගත් දෙයක් ගැන අපි කතා කරමු. මම හිතනවා ගොඩක් අය මේක දැනුවත් ඇති. නමුත් තවමත් මේ දෙකේ වෙනස හරියටම නොදන්න අයට DPC සහ ටයි බීම් අතර ලොකු වෙනසක් තියෙනවා. මේ දෙකෙන් වෙන්නේ පර්පස් දෙකක්. ටයිට් බීම් එක දාගැනීමේදී අපි නිතරම භාවිතා කරන ක්‍රම දෙකක් තියෙනවා. ඉස්සෙල්ලාම පොළොව ලෙවල් කරලා ඊට පස්සේ බීම් ලයින් වලට එක්ස්කවේෂන් කරගන්නවා. ඊළඟට ඩ්‍රොයිං එකට අනුව අවශ්‍ය පරිදි කම්බි කූඩුව සකසා ගන්නවා. ටයිට් බීම් කියන්නේ ස්ට්‍රක්චරල් අයිටම් එකක්. මේක පර්පස් එක වෙන්නේ කොලම් ටික එකට සම්බන්ධ කර ගැනීම, බිල්ඩින් ලෝඩ් එක ඩිස්ට්‍රිබියුට් කර ගැනීම, සෙටල්මන්ට් ක්‍රැක් අඩු කර ගන්න එක, භූමියේ සෙලවින් වලට ඔරොත්තු දීම, අනුපාතයේ 1 2 4 මිශ්‍රණයට කොන්ක්‍රීට් එක දමා ගන්න. හොඳින් වයිබ්‍රේට් කරගන්නත ෆෝම් වර්ක් ගලවන විට හොඳ නිමාවක් දැක් ගන්න පුළුවන්. ෆයිනලි ටයිට් බීම් දාන අනික් ක්‍රමය තමයි පොළව හොඳ තද පොළවක් වෙන්න ඕනේ. හොඳින් කම්පැක්ට් කරගන්න සොයිල් එක හොඳ හાર્ඩ් පොළවක් විය යුතුයි. මෙතඩ් දෙක ඩිෆරන්ට් වුණාට මේ ක්‍රම දෙකේම පර්පස් එක කොලම් එකට බඳලා ස්ට්‍රක්චර් එක ස්ට්‍රෝං කරන එක. මේ වගේ වීඩියෝ වලට වැදගත් වෙයි කියලා හිතනවා නම් අපේ පේජ් එක ෆලෝ කරන්න, ෂෙයා කරන්න. ස්තුතියි.